ඔයාලා දන්නවද මෙන්න මේ චූටි සතෙක් චූටි පණුවෙක් වගේ සතෙක් යනවනේ. ඔය සතා කන්නෑ කියලා තමයි කියන්නේ. පොඩි සතෙක් ඔය. පොඩිම පොඩි සතෙක්. මේ කුඩා ළමුන් ඉන්න තැන මේ සතා දැක්කොත් හදිස්සියවත් මේ සතා විගහටම අයින් කරලා දාන්න. ඔබ දන්නවද? මෙයා පොඩි ළමයි ඉන්න තැනක දැක්කොත් විගහටම අයින් කරලා දාන්න කියන්නේ ඇයි? විනාඩි වලින් විනාඩි 5යි තින්නේ මේ ළමයා මේ ළමෙක් ඇහිඳගෙන ඔය සතාව අතේ පොඩි කරගත්තොත් හරි කටේ දාගත්තොත් හරි විනාඩි වලින් විනාඩි 5යි මොන දේ කරන්නත් තියෙන්නේ. ඒ තරම්ම විසම විස සතෙක්. කැඩුවත් මේ සතා කැඩුනොත් කෑලි 3ට කැඩුනත් 4ට කැඩුනත් 5ට කැඩුනත් සත්තු 5 දෙනෙක්. සත්තු 5 දෙනෙක් වෙනවා. මේ සතා කෑලි 5කට කැඩුනත් 6කට කැඩුනත් කෑලි කීයට කැඩුනත් මේ සතා තනි සතා සත්තු කේක් කැඩිච්ච ගානට හැදෙනවා. මෙයාට දෙපැත්තටම යන්න පුළුවන්. දෙපැත්තටම යන්න පුළුවන් මේ සතාට. අනිත් එක තමයි ඒ කැඩිච්ච තැනින් මේ සතා අර කොළ පාටට එලියක් කරුවලට එලියයි කැඩිච්ච තැනින් හරිම එලියක් පේන්නේ නිල් පාටට කොළ පාටට. ඔය කන්නය කියලා තමයි කියන්නේ. ඔයගොල්ලෝ කුඩා ළමුන් ඉන්න තැන දැක්කොත් වහාම කැලේකට ගෙහුල්ලා දාන්න. ඔය තියෙන මරන්න එපා. එම කලාමැදිරියුන්ගේ තියෙන්නේ ඒ වගේ එලියක් තමයි තියෙන්නේ. ඒ කලාමැදිරියුන්ගේ කහ පාටටනේ තියෙන්නේ. මෙයාලගේ තියෙන්නේ කොළ පාටට.